මේ දවස්වල වැඳලා අතට ගන්න ඕනේ හෙල්ත් ඩ්‍රින්ක් එකක් තමයි අද මම try කරන්නේ. hello මං ඩියුස්. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ ඩ්‍රින්ක් එක. මම මේ ගැන වීඩියෝස් කිහිපයක්ම ඔයාලට ගෙනාවා. මං හිතන්නේ මේ තුන්වෙනි ඩ්‍රින්ක් එක. ඒ තරම් අපේ ඇඟට benefits ලබා දෙන ගුණදායී ඩ්‍රින්ක් එකක් හින්දා තමයි මම මේක daily use කරන්න ගන්නේ. ingredient එකක්වත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. පීඤ්ඤා ඉඟුරු. ඉතින් මේ දෙකෙන් එකක්වත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔයාට දැන් මම කියන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. පිපිඤ්ඤා ගෙඩියක් ගන්න. ඒක වෙනද වගේම හොඳට හොදලා පිරිසිදු කරලා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන පොඩි පොඩි කෑලි කපලා බ්ලෙන්ඩර් ජාර් එකට පිපිඤ්ඤාක් කෑරිනම් මෙතනදී ඔයාට පිපිඤ්ඤා වල අර මැද ටික තියෙන ඒ ටික අයින් කරන්නත් පුළුවන්. නැත්නම් ඒ ටිකත් එක්කම ගන්න. මම නම් ඒ ටිකත් එක්කම ගන්න. මොකද පිපිඤ්ඤා ගෙඩිය වැඩිපුරම ගුණ තියෙන්නේ අර මැද තියෙන ඇටවල ඒ තියෙන ජෙලි එක. ඊට පස්සේ ඉඟුරු කෑල්ලක් දාන්න. මම මේකට ඉඟුරු දාලා ඇත්තටම ඉඟුරු දාලා බොනකොට හරිම රසක් එනවා ළමයි. මම ගොඩාක් මගේ හෙල්දි ඩ්‍රින්ක්ස් වලට ඉඟුරු දානවා. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඒකට වතුර චුට්ටක් දාලා කැමති නම් සීනි ඇඩ් කරගන්න. නැත්නම් සීනි නැතුව බීලා දාන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. විශේෂයෙන්ම PCOS තියෙන ළමයි. මතක තියාගන්න ඕගොල්ලෝ ගොඩාක් හොඳයි මේ ඩ්‍රින්ක් එක. මොකද මුළු ඇඟම කූල් කරනවා. ඔයාගේ ඇඟේ තියෙන උෂ්ණය බැලන්ස් කරනවා. හෝමෝන අන්බැලන්ස් එකක් තියෙනවා. ඒවා බැලන්ස් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ස්කින් එකේ තියෙන පිම්පල්ස් වගේ දේවල් කන්ට්‍රෝල් කරනවා. ආගේ ස්කින් එකට හොඳ ග්ලෝ ලුක් එකක් දෙන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම hair falls තියෙන කට්ටියට මේකත් නවත්ත ගන්න හැකියාවක්. බියුටි එකට වගේම ඔයාගේ ශරීරය